Yo, what's happening? Mogadenne, welcome to another day, another video, another vlog. Ceylon kolla YouTube channel එකේ මගේ නම යොහන් ෆර්නැන්ඩෝ. මොකද වෙන්නේ guys? ඉතින් ගොඩ කාලයකට පස්සේ අද මගේ වීඩියෝ එකේ special person කෙනෙක් ඉන්නවා. What's your name? Hi, my name is Yoselin. Alright guys, ඉතින් අපිත් එක්ක ඉන්නවා Yoselin. අපි දෙන්න අද San Francisco ඉඳලා ඇවිල්ලා ඉන්නේ Yosemite වලට. ඉතින් Yosemite වලට ඔයාලා drive කරනවා San Francisco ඉඳලා පැය 4කට කිට්ටු වෙන්න drive එකක් තියෙනවා. වැඩේ කියන්නේ පැය 4කට වඩා යනවා. මොකද මේ ගමන ඇවිල්ලා මාරම scenic views තියෙන මාරම ලස්සන ගමනක්. අද මගේ idea එක Yosemite වල පල්ලෙටම tunnel view එක බලන්න. ඊට පස්සේ අපි යන්න හිතන් ඉන්නවා Yosemite Valley view එක බලන්න. ඊට පස්සේ අපි එතනින් යනවා Yosemite Falls බලන්න. Yosemite Falls ඇවිල්ලා ඇමරිකාවේ උතුරු ඇමරිකාවේ තියෙන උසම දිය ඇලි වලින් එකක්. මතක හැටියට මීටර 736ක් නැත්නම් 39ක් උසයි. ඊට පස්සේ අපි යන්න හිතන් ඉන්නවා Glacier Point එකට. Glacier Point එක ඇවිල්ලා පට්ටම view එකක් තියෙන උස තැනක්. එතනින් පස්සේ අපි යන්නේ හිතන් ඉන්නේ Mariposa Giant Sequoia trees බලන්න. එතන තනිකරම ඇවිල්ලා තියෙන්නේ vibe එක. ඔයාලා මගේ Mill Woods වීඩියෝ එක බැලුවා නම් අන්න එතන තියෙන location එකේ vibe එක තමයි ඔයාලට එතන බලා ගන්න පුළුවන්. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. So are you excited? Yeah, I'm just nervous and excited, so let's see how it goes. Alright, so yeah, nervous and excited lu. Mama iti excited විතරයි nervous නෑ. වීඩියෝ එක දිගටම ඉන්න වීඩියෝ එක සෙට් නම් like කරන්න, share කරන්න. ජය වේවා. Thinking about your love. Too much. Hi, good morning. How are you doing? Good, thanks. How are you? Good. Do we all live in the United States in a vehicle? Yeah. Do we want 7 days for $35 or an annual pass? 7 days. $35. Did you want a map and guide? Yes, please. Receipt's gonna be your pass if you are re-entering the park. Okay, All we have to see is that receipt. got it. Thanks. How much is the annual pass? For just Yosemite is 70. For all parks in the country is 80. Okay. If you do want to get that, you can use this receipt for 7 days to upgrade. Okay, got it. Thank Thanks. you. Have a good day. Alright guys, ඉතින් අපි දැන් ඇතුල් වෙලා ඉන්නේ Yosemite ජාතික උද්‍යානයේ. ඔයාලා දකින්න තියෙන entrance එකෙන් අපිට map එකක් දුන්නා. ඔක්කොම මෙතන තියෙනවා. ඉතින් මේවල කියලා තියෙන්නේ Yosemite වල අපිට මොනවද කරන්න පුළුවන්. මෙතන ඔයාලට කැම්පින් කරන්න පුළුවන්. හැබැයි අපේ අයිඩියා එක අද අපි කැම්පින් කරන්නේ නෙමෙයි. අපේ අයිඩියා එක ඇවිල්ලා දවසක් ගත කරන්න Yosemite වල. මුළු පාක් එක පුරාම Yosemite වල ඔයාලට වාහනයෙන් යන්න පුළුවන්. Thinking about your love. Too much. අපි දැන් tunnel එකට ඇවිල්ලා ඉන්නේ. ඔන්න දැන් අපි tunnel එකට ඇතුල් වුණා. Right guys, පාර මාරු වුණා. අතන තියෙනවා bridal veil තියල්ලා තියෙනවා අතන half dome එක. wow, soil kapitan මෙතනට ඔක්කොම පේනවා මේ view එක. මේ ඔක්කොම වට වෙලා තියෙන්නේ තනිකර granite වලින්, granite කඳු වලින්. පාරම ලස්සන view එක. ඉතින් පොදු වෙන්න දෙයක් නැහැ. කට්ටිය nature paradise එකක් කියන එක Yosemite. Alright guys, tunnel view එක බලලා ඉවරයි. අපි දැන් යන්නේ Yosemite Valley view එකට.
ඉතින් යොස්මිටි වැලි view එක තමයි guys යොස්මිටි වල හදවත කියලා සැලකෙන්නේ. යොස්මිටි කියන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා වල තියෙන ජාතික වනෝද්‍යානයක්. 1890 තමයි මේක ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කරලා තියෙන්නේ. ඉතින් යොසමිටි ඇවිල්ලා යුනෙස්කෝ වලින් ලෝක උරුමයක් විදිහට නම් කරපු ජාතික වනෝද්‍යානයක්. ගිහලා බලමු මොකද වෙන්නේ කියලා වීඩියෝ එක දිගටම ඉන්න. ජය වේවා. Cause lately I've been thinking about your love and your needy baby, it's getting too much. But you're so sweet like candy and I'm someone so blind. Thinking about your love too much, too much, much, too much, too much, much. Alright guys, අපි දැන් tunnel view එකෙන් ඇවිල්ලා තියෙන්නේ යොසමිටි වැලි view එකට. යොසමිටි වැලි view එකට ආවම ඔයාලට එකම frame එකෙන් Merced River එකයි Bright Whale දියැලයි El Capitan ගල් කන්දයි බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඇවිල්ලා මාරම ලස්සන තැනක්. ගොඩක් photographers ලා මෙතනට එනවා, rock climbers ලා මෙතනට එනවා. මෙතන ඇවිල්ලා ඔයාලට පික්නික් එකක් දාගෙන වටේ තියෙන සුන්දරත්වය ලස්සනටම විඳින්න පුළුවන් තැනක් තමයි යොස්මිටි වැලි කියන්නේ. ඉතින් ඔයාලා යොස්මිටි යනවා නම් අනිවාර්යයෙන්ම මේ තැන ස්කිප් කරන්න එපා. අනිවාර්යයෙන්ම ඔයාලා මෙතනට එන්න. Alright guys, අපි දැන් තව ස්පොට් එකට ඇවිල්ලා ඉන්නේ යොසමිටි වල ගොඩක් famous. මෙතන කියන්නේ යොසමිටි falls කියලා. මෙතනට එන්න ගොඩක් ළඟයි වැලි view එකේ ඉඳලා. ඔයාලට පෙන්නනවා නම් අර පැත්ත බැලුවොත් කෙලින්ම පේනවා යොසමිටි falls. කොහොමද පල්ලෙහාට වෙන්නේ කියලා. ඉතින් අපි දැන් යන්නේ අද lower යොසමිටි falls එකට. පල්ලෙහාම තියෙන දියැල්ලේ කොටසට මීටර් 739ක් මේ දියැල්ල උසම දියැල්ල. ගිහලා බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. පිස්සු හදන view එකක් තියෙන්නේ. කියන්නේ ඒක කියන්න තේරෙන්නේ නැහැ. What do you think about it? Oh, it's amazing. Looks beautiful. අන්න අතන්ට තමයි ඉතින් ඔයාලට normally ඇවිල්ලා බලන්න පුළුවන් දියැල්ල but මම බැලුවා පොඩ්ඩක් යන්න එපා කියපු පාරකින් ගිහිල්ලා බලන්න. What do you think?
මේකේ දියාලි ඩ්‍රොප්ස් 3ක් තියෙනවා. මම දන්නේ ඔයාලට පේනවද කියලා මාරම වතුර අර පොඩක් පැහි පොඩක් වගේ නිකන් අන්න ඒ වගේ තියෙන්නේ මාරම Alright guys, Glacier Point කියන්නේ මුළු Yosemite Valley එකම පේන සුපිරිම view point එකක් තියෙන තැනක්. ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම Yosemite එනවා නම් අනිවාර්යෙන්ම මේ තැන visit කරන්න ඕන. අනික නිකන් green screen එකක් වගේ. Alright guys, Mariposa Grove එකට අපි ඇවිල්ලා ඉන්නේ. මෙතන වාහනේ පාක් කරලා අතරින් ෂටල් එකේ තමයි යන්න තියෙන්නේ. ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. Peace out. Thank you. Alright guys, අපි පාක් එක ඇතුළට ඇවිල්ලා ඉන්නේ. ඇතුළට ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. ජය වේවා. Alright guys, අපි ඉතින් මේ Mariposa Grove එකට ආවේ. මෙතන මේ තියෙන Grizzly Giant කියන ගහ බලන්න. 0.3 miles, right? Yep. අව හැතම් 0.3ක් යන්න තියෙනවා. අවුලන්නේ ගිහිල්ලා බලමු ඉතින්. අම්මේ. After how many minutes? I don't know. It's worse. So. අන්තිමේදී අපි ආවා Grizzly Giant. Reserve Giant tree එකට එහා පැත්තේ තියෙනවා California Tunnel tree කියලා. අපි ඒකත් බලන්න යනවා. So we go. මේදී අපි ගිහිල්ලා බලමු ඉතින් මෙච්චරක් දුර ඇවිදන් ආපු එකේ ඕක මොකද්ද?
Alright guys, අපි යොසමීටි වලින් එළියට යනවා දැන්. ඇත්තටම සුපිරි දවසක් අද. ගොඩක් දේවල් දැක්කා nature beauty එක. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක මම enjoy කරා කියලා හිතනවා. වීඩියෝ එක ලස්සනයි නම් ඔයාලා enjoy කරා අනිවාර්යයෙන්ම like එකක් දාන්න, comment එකක් දාන්න, share පාරක් දාන්න. subscribe කරන්න අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම මගේ වීඩියෝ subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරලා නැත්නම්. Alright guys, ඉතින් එහෙනම් තව වීඩියෝ එකක් අපි ආයෙ set වෙමු. එකෙන් ඔයාලා පරිස්සමින් ඉන්න. ජය වේවා.